ඔයාටත් බඩ අඩු කරන්න ඕන නම් මේ ඇප්ස් account එක follow කරන්න. මේ වගේ කියනවා ඔයා ගොඩක් අය දැකලා තියෙනවා. මතක තියාගන්න ඔයාට ඇප්ස් account කරා කියලා කිසිම වෙලාවක බඩ අඩු කරන්න බෑ. බඩේ ෆැට් එක අඩු කරන්න බෑ. ඔයා ඇප්ස් account කරාම වෙන්නේ ඔයාගේ කෝ එක ස්ට්‍රෝං වෙන එක විතරයි. මං කියන්නේ නෑ ඇප්ස් කරන්න හොඳ නෑ කියලා. ඔයා ඇප්ස් කරන්න ඕනේ. හැබැයි ඔයා බඩ අඩු කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. බඩ අඩු කරද්දී ෆස්ට් ස්ටෙප් එක තමයි මතක තියාගන්න ඔයා අනිවාර්යයෙන්ම කැලරි ඩෙෆිසිට් එකක් මේන්ටේන් කරන්න ඕනේ. මට දැනන්නේ කැලරි ඩෙෆිසිට් එකක් කියලා කියන්නේ ඔයා මීල්ස් ස්කිප් කරලා නොකා නොබී ඉන්න එකවත් ෆාස්ටිං කරන එකවත් නෙමෙයි. ඔයාගේ ඩේලි කැලරි ඉන්ටේක් එකෙන් කැලරිස් 200ක 250ක වගේ පොඩි ඩෙෆිසිට් එකකින් ඔයා පටන් ගන්න ඕනේ. මේකට ඔයාගේ BMR එක ඇක්ටිවිටි ලෙවල් එක මේ හැමදේම බලලා තමයි මේවා මේක හදා ගන්න ඕනේ. මතක තියාගන්න මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයා ආහාර පාලනයක එකපාර ඉඳලා නැති කෙනෙක් නම් ඔයා එකපාර ඔයාට මේක කරන්න බෑ. ඒක අන්ද ලොකු ඩෙෆිසිට්ස් වලට යන්න එපා. ඔයා මුලින්ම ජංක් ෆුඩ්ස්, සුගරි ෆුඩ්ස් මුලින්ම නවත්වලා ඉන්න. ඊට පස්සේ ඔයාට හරියන මීල් ප්ලෑන් එකකට ඔයාගේ කැලරි ඩෙෆිසිට් එක ස්ටාර්ට් කරන්න ඕනේ. දෙවෙනි ටිප් එක තමයි ඔයා අනිවාර්යයෙන්ම සතියේ දවස් 3ක් 4ක් ඔයා weight training කරන්න ඕනේ. weight training කරද්දී ඔයාගේ බොඩි එකේ strength එක, muscle mass එක, ඒ වගේම බොඩි එකේ shape එකත් කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඒත් එක්කම ඔයාගේ බොඩි එකේ කාලෙත් එක්ක muscle mass එක වැඩි වෙන්න ඔයා rest එකේ ඉද්දී උනත් ඔයාගේ බොඩි එකෙන් calories burn වෙන ප්‍රමාණය වැඩි. ඒතර ඒක ඔයාලට ලොකු benefit එකක් වෙනවා ඔයාගේ fat loss එකට. තුන්වෙනි දේ තමයි නිින්ද. ඔයා අඩු ගානේ දවසට පැය 7ක් 8ක්වත් ඔයාගේ නිින්ද තියාගන්න ඕනේ. ඒතර ඔයාගේ මේක අනිවාර්යයෙන්ම ඔයා weight training කරනවා, කැලරි ඩෙෆිසිට් එක maintain කරනවා. ඒ වගේම ඔයා පැය 7-8ක නිින්දක් දෙනවා කියන්නේ ඔයාගේ rest and recovery part එකට ලොකු benefit එකක් මේක. ඒතර ඒක benefit එකක් වෙනවා ඔයාගේ overall fat loss එකට. ඒකත් මොකද තියාගන්න මේ tips තුන follow කරන්න. මේ tips තුන follow කරොත් ඔයාට පුළුවන් ඔයාගේ body එකේ overall fat එක අඩු කරගන්න. overall fat එක අඩු වුණොත් තමයි ඔයාට පුළුවන් ඔයාගේ බඩත් අඩු කරගන්න. නැත්නම් අපිට body එකේ ස්පෙસિෆික් ඒරියා එකට ටාගට් කරලා බඩ විතරක් අඩු කරන්න බෑ.